සීයේ මාත් එන්නද සීයත් එක්ක යන්න? අනේ මාව එක්ක යන්නකෝ සීයේ. අනේ මගේ පුතාට මහන්සි නැද්ද දරුවෝ? මම මේ බුලත් කොරටුවට යන්න කියලා වතුර ටිකක් දාන්න. මගේ පුතත් එනව නොවේ? යන්කෝ එහෙනම්. අනේ මට පොඩ්ඩක්වත් මහන්සි නෑ සීයේ. මං හරි ආසයි සීයා එක්ක ඇවිල්ලා බුලත් වලට වතුර දාන්න. මං හරි ආසාවෙන් ඒක කරන්නේ. එහෙනම් සීයෝ මාත් එනවා. යන් සීයා අපි දෙන්න. අනේ ඇත්තට මගේ මේ කොල්ලා කොච්චරනම් හොඳ දරුවෙක්ද? පුතා වගේ මුණුපුරෙක් ලැබෙන්නේ පෙර වාසනාවකට නොවේ. ඉතින් මේ චුට්ටුයි සීයයි ඔන්නෝම බුලත් කොරටුවට යන්න පිටත් වුණා. සීයේ බුලත් වලට වතුර දාලා නම් ඉවරයි සීයේ. මට නම් චුට්ටක්වත් මහන්සි නෑ. අනේ අපේ මගේ මේ රත්තරම් පුතාට මහන්සි නැතුවට මොකෝ? මට නම් හොඳටම මහන්සි. මගේ පුතේ අපි දෙන්න එහෙනම් ගෙදර යන්න මගේ පුතේ. දරුවෝ මගේ පුතා මට ගොඩාක් මහන්සි වෙලා උදව් කරනව නොවේ. ඉතින් මේ කාසි ටික තියාගත්තා නම් මගේ පුතා මට උදව් කරනවා. මම මගේ පුතාට කාසි දෙනවා. හැමදාම මගේ පුතාට මේ දෙන කාසි මගේ පුතා එකතු කරන්න. මගේ පුතාට ඕන දේවල් ගන්න පුළුවන් එතකොට. අනේ සීයේ ඔයා මගේ සීයානේ. මං සීයටයි පවුලට උදව් කරන්න නැතුව කාට උදව් කරන්නද? ඇයි සීයා මං උදව් කරනවට සල්ලි දෙන්නේ? මට එපා සීයේ. අනේ මගේ රත්තරන් දරුවෝ ඉතින් මගේ පුතා වැරදියට තේරුම් අරන් නොවේ. මං ඉතින් මගේ පුතාට මේ කාසි පනම් දෙන්නේ සතුටු සිතින්. මගේ පුතාට කැමති දේවල් කන්න ගන්න ඉස්කෝලේ අඩුපාඩු ගන්න මේවා තියාගන්න. සීයා ඉතින් මට සල්ලි දුන්නනේ. මම මේ සල්ලි ටික මේ කැටේට දානවා. ළඟ එන අවුරුද්දට සීයාට සරමකුයි නංගිට බෝනික්කෙකුයි අම්මටත් තාත්තටත් මොනවා හරි ගන්න සල්ලි එකතු කරගන්නවා. එතකොට ඒ කට්ටිය ගොඩාක් සතුටු වෙයි. නංගි බෝනික්කෙක් ඉල්ලන්නේ ගොඩාක් දවස් ඉඳන්නේ. නංගි සතුටු වෙයි ගොඩාරියා මම බෝනික්කෙක් අරන් දුන්නාම. ඔහොම දවස් ගෙවෙද්දි චුට්ටුගේ කැටේ නම් පෙරුණා. අද නම් ඔන්න චුට්ටු ලෑස්ති යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න යන්න. අවනි හවස් වුණානේ මට එන්න යාළුවේ. ඇයි දන්නවද? සීයාට මං උදව් කරන්න ගියා බුලත් කොරටුවට. අනේ ඔයා විතරද ආවේ? එතකොට හැංගි මුත්තම් කරන්න බෑනේ. අනිත් අය එනවා කිව්වද පවනි? අපි දෙන්න චුට්ටක් වෙලා නම් බලමු ඒ කට්ටියත් ඉන්නේ. ඕරා බින්දු අපි චුට්ටක් වෙලා බලමු. අනිත් යාළුවෝ එනවා කීවා. ඒ කට්ටිය එයිනේ. අපි දෙන්න චුට්ටක් වෙලා මාඩි වෙලා ඉමුකෝ. මම එද්දි නයන කඩේ ගිහිල්ලා එනවා. එතකොට කසුනි නනා හිටියේ. එයාලා කීවා මට යන්න කියලා. එයාලා ඉක්මනට එන්නම් කියලා. ගොඩක් රැ වෙන එකක් නෑ නේද රවිඳු? යාළුවෝ එන්න. ඔයා ඉස්කෝල වැඩ කරලාද ආවේ? මං ඉස්කෝල වැඩ කරෙත් නෑ. ඉස්කෝල වැඩ කරන්න ගොඩක් තියෙනවා. නෑ යනකි මං ඉස්කෝල වැඩ කරේ නෑ තාම. මමත් ඇවිල්ලා චුට්ටක් වෙලා ඉඳලා තමයි සීයත් එක්ක බුලත් කොරටුවට ගියේ. ඊට පස්සේ ආව ගමන් එහෙම්ම සෙල්ලම් කරන්න ආවා. දැන් ගිහිල්ලා ඉස්කෝලේ වැඩ ඔක්කොම ටික මාත් කරන්න ඕනේ. ඒක නෙමේ. මේ අහන්නකො රවිදු. ඔයා ට්‍රිප් එක යනවද? අපිට ටීචර් කීවේ
ඒ ට්‍රිප් එක යනවද? ගෙදරින් යන්න කීවද? අනේ මටත් නම් ගෙදරින් යන්න කීවා. ඒ වුණාට පෞරවිඳු නයනට යන්න විදිහක් නැල්ලු. ඔයාට මතකද? නයන කොච්චර සතුටින්ද හිටියේ ට්‍රිප් එක යන නිසා. අපි හැමෝම ගොඩක් සතුටු වුණානේ. ඇයි ගිය අවුරුද්දෙත් අපි ඉස්කෝලෙන් ට්‍රිප් එක එක්ක ගියේ නෑනේ. මේ අවුරුද්දේ ටීචර් ට්‍රිප් එක එක්ක යනකොට පස්සේ අපි කොච්චර සතුටින්ද හිටියේ නේද රවිඳු? ඒ පෞරවිඳු නයනගේ අම්මටත් සනීප නැල්ලු. තාත්තට මේ දවස්වල හරියට වැඩක් කරගන්න විදියකුත් නැල්ලු. ඒකින්ද නයනට ගෙදරින් යන්න එපා කියලා රවිඳු. එයා ගොඩාක් දුකින් ඉන්නේ. මාත් එක්කත් කියා ඇඬුවා. අනේ ඇත්තද පවනි මේ ඔයා කියන්නේ? මට ඒ කතාව අහලා ගොඩාක් දුක හිතුණා පවනි. දැන් අපි මොකද කරන්නේ පවනි? මට මතකයි අපි මෙක්ක යනවා කියේ කොළඹනේ කෞතුකාගාරෙට. එතකොට බීච් එකට. එතකොට එදා ඔක කියද්දි පවනි නයන උඩ පැන හරි සතුටින් hina වුණා. නයන කිව්වා එයා කවදාවත් බීච් එකට ගිහිල්ලා නැහැ කියලා. බීච් එක දැකලත් නැහැ කියලා එයා කිව්වා. ඉතින් එයා හරි ගොඩාක් සතුටින් හිටියේ පවනි. අන්න යාලා එනවා. අපි නයනව කොහොම හරි එක්ක යමු පවනි. දැන් අපි සෙල්ලම් කරමුකෝ. යාළුවෝ අපි ආවා. පුතේ ඇයි මගේ දරුවා මේ කල්පනාවක ඉන්නේ? ඇයි රත්තරනේ දුකින් ඉන්නේ? කවුරු හරි මොකුත් කියවද මගේ පුතාට? මොකුත් ප්‍රශ්නයක්ද මගේ පුතේ? කියන්න බලන්න සීයට මොකද උනේ කියලා. සීයේ මේ අහන්නකො සීයේ. මං සීයට කීවා නේද අපේ ඉස්කෝලෙන් ට්‍රිප් එකක් යනවා කියලා. ඉතින් සීය අර නයනට ට්‍රිප් එක යන්න විදිහක් නෑලු. එයාලගේ අම්මට අසනීපයිලු. තාත්තට මේ දවස්වල වැඩකුත් නෑ කියලා පවනි මට කීවා. නයන ගොඩක් දුකින්ලු ඉන්නේ සීයේ. එයා ගොඩාක් ආසාවෙන් හිටියේ ට්‍රිප් එක යන්න. අනේ මගේ පුතේ ඇත්තද? එහෙම තමා දරුවෝ කොයි කාටත් ප්‍රශ්න තියෙනව නොවෑ. ඒ වුණාට පව් ඉතින් මේ දරුවා. අපිට පුළුවන් දෙයක් තියෙනවා නම් අපි කරලා දෙමු මගේ පුතේ. සීයා දුන්න සල්ලි වලින් මගේ කැටේ නම් දැන් එකක්ම පිරීලා. ඇයි මගේ පුතේ ඒත් කියන්නේ? මම්මයි පුතාට සල්ලි දුන්නේ මගේ පුතා කැමති ඕනම දෙයකට වියදම් කරන්නනේ. ඉතින් මගේ පුතා කැමති හොඳ දෙයකට වියදම් කරන්න. සීයේ මං හරි ආසාවෙන් සීයේ හිටියේ. අවුරුද්දට සීයට සරමකුයි නංගිට බෝනික්කෙකුයි අම්මටයි තාත්තටයි මොනවා හරි ගන්න. අවුරුද්ද ලං වෙලාම මේ කැටේ කඩලා ඒ සල්ලි ඔක්කොම අරන් ගිහිල්ලා සීයටයි අම්මටයි තාත්තටයි නංගිටයි තෑගි ගේන්නයි මං බලන් හිටියේ සී. අනේ මගේ දරුවෝ මගේ පුතා දෙන්න යන හොඳම අවුරුදු තෑග්ග තමයි පුතේ මේ. මං වගේ මම්මයි තාත්තයි නංගිත් ගොඩාක් සතුටු වෙයි. තව කෙනෙක්ගේ හිතේ සතුටක් ගෙනත් දෙනවා කියන්නේ ලොකු පින්කමක් මගේ පුතේ. සී ඔය ඇත්තමද සී ඔයා කියන්නේ? අනේ එහෙනම් නයනටත් අපිත් එක්ක දැන් ට්‍රිප් එක යන්න පුළුවන්. අනේ සී නම් මං නයනවත් එක්ක යන්න. මේ සල්ලි දීලා ටීචර්ට කියන්න නයන ට්‍රිප් එක යනවා කියලා. මගේ හොඳ සීයා. ඔව් මගේ පුතේ ඇත්තමයි මේ සීයා මගේ පුතාට කීවේ. මගේ පුතාගේ හිත කොච්චරනම් හොඳද? පුතා වගේ කෙනෙක් හම්බෙන්නේ
අපේ පෙර වාසනාවකට පුතේ. මයි පුතා යන්න ගිහිල්ලා නයනට කියන්න නයන පුතාට ට්‍රිප් එකට යන්න සූදානම් වෙන්න කියලා. හරි සීයේ මං දැම්ම යනවා සීයේ. ආදරෙන් මගේ සීයට ගොඩාරියා. හිත හොඳ චුට්ටු ගොඩාක් සතුටින් නයන හොයාගෙන ගියා. නයන මගේ යාළුවේ ඔයා ගෙදර ඉන්නවද? නයන ආමේ රවිදුනේ එන්න රවිදු. මම මේ සතුටු හිතෙන ආරංචියක් කියන්නයි ඔයාට ආවේ නයන. අනේ ඒ මොකද්ද යාළුවේ? සතුටු හිතෙන දෙයක් අහන්න තියෙනව නම් කොච්චර දෙයක්ද රවිදු? එහෙනම් ඔන්න යාළුවේ අපි ට්‍රිප් එක යනවා. ඔයාත් ලෑස්ති වෙන්න. අනේ ඒක තමයි රවිදු මන් දුකෙන් ඉන්න ලොකුම හේතුව. ඔයාලා ට්‍රිප් එක යන්න රවිදු. මට යන්න වෙන්නේ නෑ. මං ඔයාට කියන්න හිටියේ. මං පවනට නම් කීවා. මට යන්න විදිහක් නෑ රවිදු. ඔයා ඒව කිසිම දෙයක් හිතන්න එපා යාළුවේ. ඔයා ට්‍රිප් එක යන ලෑස්ති වෙන්නකෝ. ඉතුරු සේරම මම බලා ගන්නම්. එතකොට අපේ පන්තියේ හැමෝම ට්‍රිප් එක යනවා. මට ගොඩාක් සතුටුයි නේද? අනේ මම මේ දකින්න හීනයක්ද? ඔය ඇත්තමද රවිදු? අනේ මට ගොඩාක් සතුටුයි රවිදු. ගොඩාක්ම සතුටුයි. මං ඔයාට කොහොම ස්තුති කරන්නද මන්ද රවිදු? අනේ ඔයා හොඳ යාළුවෙක් රවිදු. මං ගොඩාක් දුකින් හිටියේ රවිදු. මට කියා ගන්න බැරි සතුටුයි රවිදු. දන්නවද නයන මගේ සීයා හරියටම හරි. ඔයාගේ මූණින් මට පේනවා මං කැටේ කල්ලා මේ අවුරුද්ද ගත්ත හොඳම ලොකුම අවුරුදු තෑග්ග තමයි මේ දේ කියලා. ඔයාට ගොඩාක් ස්තුතියි යාළුවේ මට මේ කරපු දේට. මං කවදාවත් ඔයා වගේ හොඳ යාළුවෙක් අමතක කරන්නේ. යේ අපි ට්‍රිප් එක යනවා. අපි ට්‍රිප් එක යනවා. යේ අපි ට්‍රිප් එක යනවා.